හෙලෝ මගේ යාළුවනේ අද ගෙනා තියෙන්නේ GTV එකට ශ්‍රී ලංකන් මනි මොඩ් එක දාන හැටි. අපි දැන් Google Chrome එකට යන්. Chrome එකට ගිහිල්ලා search කරන ශ්‍රී ලංකන් මනි මොඩ් කියලා. ඊට පස්සේ උඩින් එනවා එක. මේක ලංකාවේ කොල්ලෙක් වැඩක්. මේ බලන්න දැන් ෆොටෝස් ශ්‍රී ලංකන් මනි මොඩ් එක. මම ඒක දැන් ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ. ආයෙ ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. අපි ඒක පොඩි කරලා දැන් ගමු ෆයිල් එක්ස්ප්ලෝරර්. ඩවුන්ලෝඩ් වල තියෙනවා ශ්‍රී ලංකන් මනි මොඩ් කියලා. දැන් ඕගොල්ලෝ ඕපන් කරගන්න ඕපන් IV. ඕපන් IV එක ඩවුන්ලෝඩ් කරගෙන යන්න. දැන් ගිහිල්ලා එඩිට් මොඩ් දාලා මෙන්න මේකේ නම රීනේම් කරන්න. රීනේම් කරලා මේකත් එක්ක කොහොම කරලා කොපි කරගන්න. කොපි කරගෙන මෙතන මේ සර්ච් බාර් එකක් තියෙන්නේ. එතන පේස්ට් කරලා සර්ච් කියලා දෙන්න. දැන් ඒක පේන්නනවා සර්ච් කියන එකට. ඔන්න ආවා. දැන් මම ඒක දෙනවා. දැන් මෙතන තියෙන එක. මේ මෙන්න මේක. හරි. මේ යට තියෙන දෙක තමයි. දැන් මම එකක් දෙලා බලනවා. මේ තියෙන ශ්‍රී ලංකන්නේ දැන් මම ඒක ඇඩ් කරන් තියෙන හින්දා ආයේ ඇඩ් කරන්න යන්නේ නැහැ. මෙන්න මේ යට එක. මේ ඕගොල්ලෝ දින මේ දෙක කොහොම කරලා ඩ්‍රැග් කරලා දාන්න මෙතෙන්ට. අරක සර්ච් කරලා. හොඳේ. ඔන්න ඕක තමයි ඔය විදිහට තමයි ඇඩ් කරන්නේ. දැන් මම ඔයගොල්ලෝ ඊළඟට ගේම් එකට ගිහලා පෙන්නන්න ඕක වීඩියෝ එක. මිනිහ මරලා මේක මිනිහ සල්ලි ගන්න නැතුව zoom කරලා පෙන්නන්නම් ස්නයිපර් එකේ. අන්න ඒ විදිහට තියෙන ඔයගොල්ලෝ තියෙන මේ දෙක මෙහෙම මේව කරලා මේකට ඩ්‍රැග් කරලා දාන්න. දැන් මේක දායි දාන්න යන්නේ නැහැ. ඒ ඔක්කොම දාලා තියෙන හින්දා ඒක ආයි දාන්න යන්නේ නැහැ. දැන් අපි යන් ගේම් එකට. හෙලෝ යාළුවනේ ඔන්න දැන් ගේම් එකේ යාළු ලෝඩ් වුණා. දැන් අපි මේ බයික් එකේ ටවුන් එක පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් මොකක් හරි බලමු. මිනිහ මරලා කල්ලි තියෙන මිනිහ මරලා ඉන්න බෑ. කල්ලි තියෙන මිනිහ මරලා ඉන්න බෑ. පාර යන මිනිහ මරලා ගත්තා නම් හරි. දේශී වැඩේ එතකොට. මේ අයලා මිනිස්සු අඩුයි දැනෙන්න. මෙතන එකෙක් ඉන්නවා හැබැයි උන්ගේ සල්ලි නෑ වගේ මට පේන්නේ. මිනි සල්ලි තියෙන එකෙක් ගාවට ගිහලා මල්ලා බලන්න ඕනේ ගයිස්. අන්න මේ පැත්තට ඉන්න පොරක් කෙනා. ඊළ බලමු. උගා සල්ලි නෑද? නෑ නෑ. හරි තුන් දෙනෙක්ම මැරුවා. බලමු උංගාව සල්ලි නැති තියෙන්නේ. දැන් කොහොමද ගන්නද? අත පහක් අතේ නෑනේ කාලා ගන්න. තර උගෙත් නෑ. මොකද කරන්නේ දැන් එකට බලමු චුට්ටක් එහාට ගිහිල්ලා. හැබැයි ඇම්බියුලන්ස් එකේ උන් ගවන්න ඇති. උන්ව මරන්න බලමු. උන් ගාන අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තියෙනවා. අපි දැන් සූම් කරලා බලමු චුට්ටක් මෙහාට ගිහිල්ලා. මේ බලන්න රුපියල් 5000. ඔන්න ඕක තමයි මම දැන් රීප්ලේස් කරේ. කලින් තිබ්බේ ඕගොන්ට මේ ඩොලර් දැන් රුපියල් 5000 තියෙනවා. මේ හරි රුපියල් 5000 තියෙන්නේ. ඔන්න ඕක තමයි මට ඕගොන්ට පෙන්වන්න ඕනේ. එහෙනම් ගයිස් අද වීඩියෝ එක කොහොමද? අද වීඩියෝ එක හොඳ නම් සුපිරි කියලා වාලේ කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා මේ වගේ තවත් සුපිරි වීඩියෝ ඕනනම් අපේ channel එක දැම්ම subscribe කරන්න, වීඩියෝ like එකක් දාන්න. මෙතන තව එකක් තිබිලා.
මේවා පිටිපස්ස එනවා ඔයාලා හැමෝටම සුබ දවසක්